ආයුබෝවන්. අද වීඩියෝවෙන් මා ඔබ දැනුවත් කරන්නේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ පළමු අදියර වන වෛද්‍ය සහතිකය ලබා ගන්නා නිවැරදි ක්‍රමවේදය පිළිබඳවයි. මේ නිසි ලෙස සිදු කිරීමෙන් ඔබගේ කාලය බෙහෙවින් ඉතිරි කරගත හැකියි. පළමුව ඔබ කළ යුත්තේ NTMI හෝ DMT වෛද්‍ය මධ්‍යස්ථානයක පෝලිම් වල කාලය ගත කරනවා වෙනුවට e-channeling වෙබ් අඩවිය හරහා ඔබට පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමයි. සතියේ දිනවල උදෑසන කාලය තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒ සඳහා ඔබ ජාතික හැඳුනුම්පත, අදාළ ගාස්තු ගෙවීම් සඳහා මුදල්, තවද ඔබ නිරන්තරයෙන් ඇස් කණ්ණාඩි පළඳින අයෙක් නම් අනිවාර්යෙන් ඒවා රැගෙන යා යුතුයි. වැදගත්ම කරුණ නම් ඔබ වෙන් කරගත් වේලාවට ඔබ පමණක් යා යුතුයි. වෙනත් පුද්ගලයින්ට ඔබ සමග ඇතුළු වීමට අවසර නොමැත. වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු වූ පසු සිදුවන ක්‍රියාවලිය මෙසේයි. මිනුම් ලබා ගැනීම. මුලින්ම ඔබේ උස සහ බර මැන බලා ඔබට අංකයක් සහිත පත්‍රිකාවක් ලබා දෙනු ඇත. මෙම පත්‍රිකාව ක්‍රියාවලිය අවසන් වන තුරුම ඔබ ළඟ තබා ගන්න. දත්ත ඇතුළත් කිරීම සහ ගෙවීම. මෙහිදී ඔබේ හැඳුනුම්පත පරීක්ෂා කර දත්ත පරිගණකගත කරනු ලබන අතර ඉන්පසු ඔබ අදාළ ගාස්තු ගෙවිය යුතුයි. රුධිර පරීක්ෂණය. මෙහිදී රුධිරයේ සීනි මට්ටම සහ රුධිර ඝනය පරීක්ෂා කරවා ගත යුතුයි. ඒ සඳහා ඔබ ෆාස්ටින් සිටීමට අවශ්‍ය නැත. වෛද්‍යවරයා හමුවීම. තිරය මත ප්‍රදර්ශනය වන ඔබේ අංකය සහ කාමර අංකය දෙස අවධානයෙන් සිටින්න. එහිදී පහත පරීක්ෂණ සිදු කෙරේ. අත්, පා සහ ඇඟිලිවල ක්‍රියාකාරීත්වය. ඇස් පෙනීම. කණ්ණාඩි අවශ්‍ය නම් පළඳින්න. රුධිර පීඩනය. සියලු පරීක්ෂණ අවසානයේ වෛද්‍යවරයා විසින් දත්ත පද්ධතියට ඇතුළත් කරනු ලබන අතර පසුව වෛද්‍ය ආයතනයෙන් ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එවනු ඇත. මේ ආකාරයෙන් ඉතා පහසුවෙන් ඔබේ වෛද්‍ය සහතිකය ලබාගත හැකියි. මේ පිළිබඳව ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහතින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝවෙන් මම ඔබට පැහැදිලි කරන්නේ ලිඛිත විභාගයට සූදානම් වන්නේ කෙසේද යන්නයි. එතෙක් රැඳී සිටින්න. ස්තුතියි.